හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අලුත් තැනක ඉන්නේ. ජොබ් එක මාරු කරා. මම ඔයාලට පෙන්නන්න මගේ රෙකමෙන්ඩේෂන් එක කොහොමද කියලා ඉස්සරහට. අද මේ 5 වෙනිදා මේ වීඩියෝ එකේ තියෙන්නේ මේ 4 වෙනිදා මගේ දවසේ කිවිච්ච විදිහ. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මගේ ඒ දවසේ ගිහුනේ කොහොමද කියලා බලන්න. Hello. Good morning ළමයි. කොහොමද ඔයාලට? 11යි වෙලාව. 11යි වෙලාව දැනුයි නැගිට්ටේ. වැඩ නෑ. තාම වැඩ පටන් ගත්තේ නෑ. බලමු අද මොකද වෙන්නේ කියලා. උදේට කන්න ඕනේ. පල්ලිය මොකක් හරි වැඩසටහනක් තියෙනවා මොකද්ද කියලා හිතා ගන්න වෙයි. උදේ මං හිතුවේ වෙඩින් එක කියලා වෙඩින් යන්නේ මේ වගේ. උදේට පීසා කෑලි දෙකක් කන්න යන්නේ. මේ කෑලි දෙක කාලා නම් මදි වයි වගේ. කවන්නේ. දැන් කාලා පාස්තාක් තියෙනවා. වයිෆ් උදේ මේ පාස්තා හදලා ගියේ. මේ කවන්නේ දා චුට්ටක් කරගමු. තව ටිකකින් ආයෙ කමු. මේක කාලා මදි වුණොත් එහෙම තව ටිකකින් ආයෙ කමු. අවන් එකට වීදුරු පිඟානක් දැම්මේ කුඩුවේ ඉදන්න ඩෝංගා ඉදන්න. පීසා වයිෆ් හදලා ගෙනාපු පීසා වයිෆ් ගේ අතින් හදපු පීසා රස්නේ පල්ලිය මට වෙන්නේ මේ අර ළමයි මේ සප්‍රසාද වහන්සේ ලබන්නේ ඒ වගේ මොකක් හරිද දන්නේ තියෙන්නේ. ඉන්නටක් ගාලා පෙන්නන්න මම. ඒ වගේ මොකක් හරි වගේ තමයි තියෙන්නේ. මේ ළමයි අර ඔයාලට පේන මෙතන ළමයි යනමේ මං හිතන්නේ මේ
අර සප්‍රසාද වහන්සේ නේ අර ලංකාවෙත් මේ 5 වගේ කතෝලික කට්ටිය කරන්නේ. ඒ වගේ මොකක් හරි වගේ තමයි තියෙන්නේ. සෙනඟ මේ උඩේ ඉඳන්මද සෙනඟ ගොඩ. මම මේ පල්ලිය වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරන් ඉන්නම්. මේක මේ මාර ලස්සන පල්ලියක්. මේකට මේ හොඳ ඉතිහාසයක් තියෙන පල්ලියක්. හංගේරියන්. මම මේ ඉන්න සිටි එකේ රුමේනියා වුණාට මෙහි ඉන්නේ මේ තනිකරම හංගේරියන් කට්ටිය. හංගේරියන් කට්ටිය රෝමන් කැතලික්. මේ රුමේනියන් කට්ටිය 80%ක්ම ඕර්තොඩොක්ස් කියන කතෝලිකම තමයි. කතෝලික එකේ වෙනම පැත්තක් ඕර්තොඩොක්ස්. මේ රෝමන් කැතලික් හංගේරියන්. මම ඉන්නේ මේ හංගේරියන් සිටි එක. රුමේනියාවේ තියෙන හංගේරියන් සිටි එකේ ඉන්නේ මම. මේ පල්ලිය මේ රෝමන් කැතලික් පල්ලිය. යාළුවනේ ඔයාලම subscribe කරලා නැත්නම් subscribe කරන්න. like කරන්න, comment කරන්න. මෙහි කට්ටිය සැරකන්නේ මේ wifi වුණාට මේ මට හදගෙන හින්දා මේ හොඳට සැරට හදන් ඇවිල්ලා තියෙන්නේ. පට්ටම සැරයි. කෙලගිලින්න එපා යාළුවේ. බඩේ අමාරු හැදේ. හෙට මෙඩිකල් එකක් ගන්න තියෙනවා. එහෙනම් කාලිවෙරළ හම්බෙමු එහෙනම්. එළියට යන්න දැස්ති වුණා. හින්ද මේ කට්ටිය අඩුයි පාර සෙනග නැහැ. එළියට ගියාට මේ වැඩක් වුණේ මේ ගිය වැඩේ කරගන්න බැරුව ගියා. එළියට ගියාට වැඩක් වුණේ අපරාධ බොරුවට මහන්සි විතරයි. ෆාමසි හොයන්න ගියේ
ෆාමසි බාන්න ඔක්කොම ෆාමසි වහලා අඩියෙන් අඩියට ෆාමසි තියෙන එක ෆාමසියක්වත් තෙරලා නැහැ. ලංකාවේ නම් පැය 24 මැරලා. මහන්සි අවුව කරුණ. දැන් වෙලාව 1:00යි. ෆිල්ම් එක බලන්න ෆිල්ම් නැමෙ ටීවී සීරීස් එක. ඔයාලා බැලුවද මේ Last of Us එකේ මේ දෙවෙනි සීරීස් එක ඇවිල්ලා තියෙන්නේ. දෙවෙනි සීරීස් එකේ එපිසෝඩ් 3ක් ඇවිල්ලා තියෙන්නේ. මේ දෙකක් බැලුවම මේ තුන්වෙනි එක බලන්න යන්නේ. Last of Us මේ ටීවී සීරීස් එක බලන්න නැති යාළුවෝ බලන්නලා මේ ලස්සන ටීවී සීරීස් එක. සොම්බි ඉන්නේ වැඩිහිටියන්ට පමණයි. මේ ලස්සන ටීවී සීරීස් එකක් බලන්න ලස්සනයි. දැන් මේ සීසන් 2 එකේ මේ මම බලන්නේ 3 වෙනි එපිසෝඩ් එක. වෙලාව 5:10යි. වයිෆ් 5ට වැඩි වෙනවා. එයා විකගෙන ඉන්නවා. Anche che cammino giù te. Un po' ai lì. ඈ? Gaya lì. Udah kan ada rumah yang ada orang ada. හයට ක්ලාස්. අපි ආවා. ගෙදර ආවා. Awalnya ngapain dia? Ada ting kalau ada kan. දැන් වෙලාව 5යි. සුබනෝන සොප් එකක් ගෙනල්ලා සුප් එක බොන්න යන්නේ. चिकन सूप का Nggak pakai kol gitu. Supaya keren dong dia. Oh ne? Wah itu lagi nih. Hah? Wah. නෑ මේ මිතර සුදු පාට අරගෙන තියෙන ගෑල් පොවේ. ඔව්. මං කිව්වේ මෙන්න මෙතනින් කොහොම කඩලා ඔව් ගමු. මම මේ රින්ස් එක දාලා තියෙන මෙහෙන් ඉස්සනේ ඉඳන් අපි හන්ද කඩලා දෙන්න. ඒ වගේ එකක් අරගෙන තම්බු. තම්බලි වෙරලා හොඳට. අම්මා කරේනේ. ආටයි. ये नमक दो ने तू नमक दो ने ये जा नमक दो ने ये टिक कट्टकर की अने मां वहे नदला माई मां वहे नदला राइट वहे नद पेन आया ने पेन होද ටිකයි දිනේ ඉන්නේ. අපේ නම ටිකයි මම අහපු ප්‍රශ්න ටික වුණා නේද? past tense වලදී මොකද උනේ? ඔයගොල්ලෝ ගිහින් පන්ති අපේ නැතිය? අත සම්මා අපේ සම්මා පන්ති අපේ නැති කටියක් නෑ වගේ කවුරුද? පැහැදිලි නෑ ඔයා කියන එක මොකද?
ක්ලාස් ඉවරයි ළමයි 6 ඉඳන් ක්ලාස් ඉවරයි වයිෆ් වෙන කුස්සියේ ගිහින් බලමු Vienna. Classica della segnato. Donna. Okay. ළමයි අපි දැට කනවා අදවත් දවසම කණය විතරයි තියෙන විදිහක. කාලමින් උදේට කෑවා ඊට පස්සේ ඊට පස්සේ ඇවිද්දා උදේ ඊට පස්සේ ආයෙ ඊට සේවා එකෙන් ඊට සුප් බිව්වා ඊට පස්සේ දැන් ආයෙ කන ආයෙ అది ఇక్మంటే కరువులు పెట్టినా රහිගතය හිට අහිනවිය තියනේ